අයිබෝවන් හැම දෙනාටම ඉතින් ලැබුවා වූ 2026 අවුරුද්ද හැමෝන්ටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන ඕගොල්ලොන් හිතන පතන සියල්ලක්ම සාර්ථක වෙන අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද වීඩියෝ එකෙන් ඔන්න ඕගොල්ලන්ට අරගෙන ආවේ 2026 වසරේදී විශ්ව විසින් ඔයාට දෙන්න තියෙන විශේෂ පණිවිඩ මොනවද කියන එක තමයි අද පළවෙනිදා මේ අදම කරන වීඩියෝ එකක්. ඉතින් මේ ඔයාලා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ වීඩියෝ එකේදී ඔයාට මොනවද විශ්වය විසින් දෙන්න තියෙන විශේෂ පණිවිඩ මේ අවුරුද්දේ ඔයාට විශේෂයෙන් මොකක් හරි විශ්වය විසින් ඔයාට දෙන්න තියෙනවා නම් පණිවිඩයක් අන්න ඒ පණිවිඩ තමයි මෙතනදී කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් හොඳ හුස්මක් අරගෙන මේ කාඩ්ස් හතරෙන් මේ ෆයිල්ස් හතරෙන් එකක් හෝ හිත යන දෙකක් ඔයාට තෝරගන්න පුළුවන්. එහෙම තෝරගෙන ඔයාට මොනවද දෙන්න ගන්න තියෙන පණිවිඩ කියන එක. ඔයාගේ මොනවද මේ සමහර වෙලාවට ඔයාගේ මොන හරි හදා ගන්න දෙයක් තියෙනවා නම් එහෙ නැත්නම් ඔයා පරිස්සම් වෙන්න දෙයක් තියෙනවා නම් මේ අවුරුද්දේ. ඉතින් ඒව තමයි ගොඩක් දුරට මේ කාඩ්ස් වලින් ඔයාට පෙන්වන්නේ. අපි බලමු ඔයා තෝරගන්න කාඩ් එක අනුව මොනවද ඔයාට තියෙන වැදගත් පණිවිඩය කියන එක. ඔයා තෝරගත්තේ මේ වෝටර් සයින් එකේ තිබ්බ කාඩ් එක නම් ඔයාට ඇවිල්ලා තියෙන්නේ 3 of Pentacles කාඩ් එක. ඉතින් මේකෙන් කියන්නේ ගොඩක් දුරට ඔයාගේ ආර්ථිකය මේ අවුරුද්දේ සුබ වෙනවා. ඔයාට ඔයා හිතන දේවල් සාර්ථක කරගන්න පුළුවන් කියන එක. ඒ වගේම ඔයාට ජයග්‍රහණ ලැබෙනවා කියන එකත් මෙතනදී පෙන්නනවා. ඒ වගේම සාමූහිකව වැඩ කරනවා නම් ඒ අය එක්ක සුහදව වැඩ කරන්න කියන එකත් ඒ අයගේ උපදෙස් පිළිපදින්න අනිත් අයගේ උපදෙස් පිළිපදින්න කියන එක මෙතනදී ඔයාට දෙන උපදෙසක්. ඔයා කරන කියන වැඩ කටයුතු අනිත් අයට හොඳින් සවන් දීලා කරොත් ඔයාගේ ගමන ඉදිරිය ජයග්‍රහණය කරා යන්න පුළුවන්. හොඳ ආර්ථික මට්ටමක් පෙන්නන කියන්නේ ආර්ථික පැත්තෙන් තමයි ගොඩක් දුරට මේකේ දියුණුවක් පෙන්වන්නේ. ඉතින් ඔයාට හොඳ ගමනක් මේ අවුරුද්දේදී සාර්ථක ගමනක් ඉදිරියට යන්න පුළුවන් කියන එක වගේම අනිත් අයගේ ආශිර්වාද ලබා ගන්න කියන එකත් පෙන්නනවා. ඉතින් සුබ කාඩ් එකක් තමයි මට මෙතනදී පළවෙනි එකේදී ඔයාට ඇවිල්ලා තියෙන්නේ. ඔයා තෝරගත්තේ මේ දෙවැනි කාඩ් එක නම් ඔන්න ඔයාට දෙන උපදෙස තමයි මේ අවුරුද්දේ කියන්නේ ඔයා ටිකක් මානසිකව පීඩා විඳින කෙනෙක් කියන එක. ඔයාගේ සම්බන්ධතා නිසා වෙන්න පුළුවන්. ඔයාගේම සමහර වැරදි නිසා ඔයා මානසිකව විඳවනවා වෙන්න පුළුවන්. ඒක නිසා ගොඩක් දුරට ඔයා විඳවනවා නම් මේ කාඩ් එකේදී කියවෙන්නේ ඔයාට ඒ දේවල් වලින් ඈත් වෙන්න කියන එක. ඒ කියන්නේ ඔයා කල්පනා කරලා ඔයාගේ ජීවිතය හදාගන්න ඕනේ. ඔයාට ටිකක් කේන්ති යන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මේ කේන්ති අඩු කරගෙන ඔයාගේ අනාගතය ඔයා කල්පනාවෙන් ගොඩනගා ගත යුතුයි කියන එක කියනවා. පොඩ්ඩක් ඔයා ඇබ්බැහි විහිම් වලට කියනවා මොනවා හරි දෙයකට ඇබ්බැහි වුණොත් ඒකම මත්තේ එල්ලිලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ඔයා විසින්ම ඒ කියන්නේ ඔයාට හොඳයි ආධ්‍යාත්මික පැත්තකට යොමු වෙන්න පුළුවන් නම් මේ තත්ත්වෙත් එක්ක ඔයාට ටිකක් ඒක අමාරුයි. ඉතින් නමුත් මේ අවුරුද්දේ මම කියනවා ඔයාට ඔයාගේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගෙන මේ දේවල් වලින් ඔයාගේ කේන්තිය ඔයාටම තේරෙනවා නම් ඔයාගේ අතින් යම් කිසි වැරදි අඩුපාඩු වෙනවා කියලා ඒ වැරදි අඩුපාඩු ඔයාටම පුළුවන් හදාගන්න කියන එක මෙතනදී කියන්න ඕනේ. ඒ වගේම මොන හරි රිලේෂන්ෂිප් එක පැත්තෙන් අන්හෙල්දි රිලේෂන්ෂිප් එකක නම් ඉන්නේ පොඩක් ඔයා ඒක කල්පනා කරලා බලන්න. ඔයාට හොඳද නැද්ද කියන එක
මේ අවුරුද්දේදී කල්පනා කරලා තීරණයක් ගන්න කියන එක. ඒ කියන්නේ ඔයා ඒ රිලේෂන්ෂිප් වලින් විඳවනවා නම් ඔයා සමහර වෙලාවට ස්ට්‍රෙස් වෙන්න පුළුවන්, ડિප්‍රෙස්ඩ් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් නිසා ඔයා කල්පනා කරලා ඔයාගේ ජීවිතේ මේ අවුරුද්දේ හදාගන්න කියන එක යුනිවර්ස් එකකින් ඔයාට දෙන පණිවිඩයක්. දෙවෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට. ඔයා තෝරගත්තේ මේ කාඩ් එක නම් තුන්වෙනි කාඩ් එක Page of Cups තමයි ඔයාට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනදී කියන්න ඕනේ ඔයා ටිකක් පොඩි ළමෙක් වගේ වැඩ කරන, ඔයා කොච්චර ලොකු වුණත් හරි පොඩි කෙනෙක් ඇතුලේ ඉන්නවා කියන එක. ඒ වගේ වැඩ කරන හරි සංවේදී පුද්ගලයෙක් කිව්වොත් හරි. ඉතින් ඔයාට මේ අවුරුද්දේ දෙන පණිවිඩ තමයි ඔයාට අලුත් දේවල් පටන් ගන්න පුළුවන්, අලුත් ආරම්භයකට යන්න පුළුවන්, අලුත් ආරම්භ වලට යන්න පුළුවන්. ඉතින් මේ දේවල් සාර්ථක කරගන්න පුළුවන් ඔයා හොඳට කල්පනාවෙන් වැඩ කරොත්. ඉතින් ආදර සම්බන්ධතාවයක් වුණත් ඔයාට අලුතෙන් පටන් ගන්නවා නම් නැත්තම් තියෙන එක හරි අලුත් විදියකට නව මාර්ගවලට ගෙනියන්න පුළුවන් කියන එක මෙතනදී ඔයාට දෙන පණිවිඩයක්. ඒ වගේම ඔයා හැමතිස්සෙම ඔයාගේ ඉන්ටුයිෂන් එක, බුද්ධියට ඉඩ දීලා වැඩ කරන්න ඕනේ කියන එක මෙතනදී කියනවා. ඒක ඔයාට ගොඩක් හොඳයි. ඔයාගේ මේ ඉන්ටුවිෂන් එක හොඳ තැනක තියෙන කෙනෙක්. ඉතින් ඒ හැම දෙයක්ම කල්පනා කරලා හොඳ බුද්ධිමත්ව තීරණ ගන්න කියන එක කියනවා. ඒ වගේම ඔයාට පොසිටිව් නිවුස්, ඔයාට ඔයා හිතාගෙන හිටපු දේවල්, ඔයා මොන හරි බලාපොරොත්තුවෙන් හිටියා නම් ඒ දේවල් සාර්ථක වෙන්න මේ අවුරුද්දේදී ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඔයාට ගොඩක් මෙසේජස් ලැබෙන්න පුළුවන් පොසිටිව්. ඉතින් ඒ හින්දා ඔයා මොන හරි බලාපොරොත්තුවෙන් හිටියා නම් මේ අවුරුද්දේ කරන්න ඒ දේවල් වලට ඔයාට යන්න පුළුවන් කියන එක මේ කාඩ් එකෙන් පෙන්නනවා. ඉතින් ඇත්තටම හොඳ කාඩ් එකක්. ඔයා මේ ලස්සනට දැනටත් ඔයා ලස්සනට ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඔයාට ඉදිරියේදීත් ඒ විදියට ඉන්න ලැබෙනවා. ඔයාගේ අනාගතය ලස්සන කරගන්න ලැබෙනවා. හැමතිස්සෙම බුද්ධියට ඉඩ දීලා වැඩ කරන්න කියන එක ආයෙත් මම මතක් කරනවා. ඒ වගේම තමයි ගැප් ගැනීම සම්බන්ධව. ඒ කියන්නේ ඔයා දරුවෙක් බලාපොරොත්තුවෙන් හිටියා නම් ඔන්න ඔයාට ඒ දේවල් සාර්ථක කරගන්නත් මේ අවුරුද්ද හොඳයි. එයාට ඒ වගේ පණිවිඩ ලැබෙන්න පුළුවන්. ඒ වගේ දේවල් සාර්ථක වෙන්න පුළුවන් කියන එක මෙතනදී පෙන්නනවා. ඉතින් ඔයාට සමහර වෙලාවට වත් එක කතා නොකර ඉන්න කෙනෙක් වුණත් මේ අවුරුද්දේ වත් එක්ක කතා කරන්න ඉඩ තියෙනවා. ඉතින් හොඳ අවුරුද්දක් කිව්වොත් මං හරි. ඔයා තෝරගත්තේ මේ කාඩ් හතරවෙනි කාඩ් එක නම් ඉතින් ඔයා ගොඩක් මොකක් හරි මානසික බලපෑමක ඉන්නවා කියන එක. මානසික බලපෑමක්, ලොකු මානසික පීඩනයක ඉන්නවා කියන එක මෙතනදී පෙන්නනවා. හොඳම දේ තමයි ඔයාට පොඩි විවේකයක් මේ කාලෙදී ගන්න එක කියන එක. ඒ කියන්නේ ඔයා මේ අවුරුද්දේ ඔයා ගොඩක් වෙහෙසකර කාලයක් පහු කරගෙන ඇවිල්ලා තියෙන කෙනෙක්. දැනටත් ඔයාගේ මානසිකත්වය එච්චරම හොඳ තැනක නැහැ කියන එක මෙතනදී පෙන්නනවා. ඉතින් ඒ හින්දා ඔයාට මේ කාලෙදී, ඔයාට මේ අවුරුද්දේදී ඔයා ගැනම හිතන්න ඕනේ සහ ඔයාට විවේකය අවශ්‍යයි කියන එක මෙතනදී පෙන්නන කාරණයක්. වගේම ඔයාට ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන්න කියන එකත්. ඒ කියන්නේ තමන්ගේ ආගම ධර්මයට මොකක් හරි තමන් අදහන දෙයකට යොමු වෙලා ඒ පැත්තෙන් ඔයාට මානසික සුවය ලබා ගන්න කියන එක මෙතනදී ඔයාට දෙන උපදෙසක්. මොකද ඔයා ලොකු පීඩනයක ඉන්නවා. ඉතින් ඒ පීඩනය මේ විදියට දරාගෙන ගියොත් තව ගොඩක් නරක පැත්තට යන්න පුළුවන්. ඔයාට ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා අනිවාර්යෙන් ඔයා ගැන හිතලා විවේකය ඔයාට අවශ්‍යයි කියන එක තමයි ගොඩක් දුරට මේ කාඩ් එක තෝරගත්ත ඔයාට පෙන්නන්නේ. 2026 අවුරුද්දේ විශ්වයේ විසින් විශේෂයෙන් ඔයාට දෙන්න තියෙන පණිවිඩ තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පණිවිඩ මුළු අවුරුද්දටම ඔයාට බලපානවා. ඒ වගේම තමයි මේ ගැන සැලකිලිමත් වෙන්න ඔයාට දීලා තියෙන උපදෙස් පිළිබඳව. අදට එහෙනම් ගිහින් එන්නම්. ආයෙත් දවසක ඉක්මනින් හමු වෙමු.
එහෙනම් එතකන් තෙරුවන් සරණයි හැමෝටම.